රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරමින් ඇති විමර්ශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පසුගියදා දුන් ප්‍රකාශයේ හේතුවෙන් අතර වී තිබෙන බව සන්ඩේ ටයිම් පුවත්පත තොරතුරු වාර්තා කරයි. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා කටයුතු කළ අවස්ථාවේදී පළාත් සභාව රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු කිහිපයක මුදල් කල්පිරීමට පෙර ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් අහිමි කිරීම සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. නමුත් එම ප්‍රශ්නගත සිදුවීම Taman අග්‍රාමාත්‍ය ධූරයේ දරන අවස්ථාවේ සිදුවක් බවත් චාමර සම්පත් දසනායක මහතා විසින් ඊට අදාළ මුදල් ලබා ගන්නු ලැබුවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඇති භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කළ ලද චක්‍රලේඛයට අනුව බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් පවසා සිටියා. පළාත් සභා අරමුදල් ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කළ නොහැකි බවත් රජයේ අරමුදල් සහ අනෙකුත් වෙන් කරන ලද අරමුදල් දෙකම එකම වසර තුළ වියදම් කළ යුතු බවත් එම චක්‍රලේඛයේ සටහන් විය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙමින් ඒ පිළිබඳව පසුගිය 17 වෙනිදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණත් එදිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පෙරලා දැනුම් දී තිබුණා. කෙසේ නමුත් එම ප්‍රකාශය ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් දිනයක් අල්ලස් කොමිසමෙන් ලබා දීමට නියමිතව තිබේ.